Hi, ඔගොල්ලෝ දෙක තුළ 2016 A-level trigonometric past paper discussion video එකක් එක්ක. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ tan alpha සහ tan beta ඇසුරින් tan alpha ධන beta ප්‍රකාශ කරන්න. tan alpha ධන beta equal වෙනවා tan alpha ධන tan beta දෙකීම එක වෙන tan alpha tan beta. මේකට දීලා තියෙනවා ලකුණු 10ක්. ලකුණු 150. ඊට පස්සේ තියෙන A9 tan theta ඇසුරින් tan 2යි theta ලියා දක්වන්න කියලා. එතකොට අපිට පුළුවන් මේකදී A9 කියන හින්දා මේ alpha beta කියන එක සමාන කරගන්න ඕන අපි theta. beta tan 2යි theta සමාන වෙනවා tan theta ධන tan theta බෙදීම 1 ඍණ tan වර්ග theta ට. ඒක සමාන වෙනවා 2යි tan theta බෙදීම 1 ඍණ tan වර්ග theta ට. මේක මෙතනට ලකුණු 5ක් හම්බ වෙනවා. අවසාන පිළිතුරට ලකුණු 5ක් හම්බ වෙනවා. මුළු ලකුණු මෙතන ලකුණු 10ක් හම්බ වෙනවා. එතකොට 150 20ක් හරි. ඊට පස්සේ තියෙනවා A ඇසුරින් tan 3යි theta ලියා දක්වන්න කියලා. tan 3යි theta අපිට පුළුවන් tan 2යි theta ධන theta කියලා ලියා ගන්න. ඒක අපිට පුළුවන් tan 2යි theta ධන tan theta බෙදීම 1 ඍණ tan 2යි theta tan theta කියලා ලියා ගන්න. එතකොට අපිට පුළුවන් මෙතන 2යි tan theta බෙදීම 1 ඍණ tan වර්ග theta 1 ඍණ tan වර්ග theta ධන tan theta බෙදීම 1 ඍණ 2යි tan theta 1 ඍණ tan වර්ග theta කියන මේ පදේ ගුණ වෙනවා tan theta. අපිට පුළුවන් මේක පොදු හරය ඉදිරියට ගන්න 1 ඍණ tan වර්ග theta හරය සහ ලවය දෙකීම එතකොට එක කියලා යනවා. එතකොට අපිට එනවා උඩින් හරයෙන් 2යි tan theta ධන tan theta ඍණ tan ධනය theta බෙදීම හරයෙන් එනවා ලවෙන් හරයෙන් එනවා 1 ඍණ tan වර්ග theta ඍණ 2යි tan වර්ග theta. එතන එතකොට අවසාන පිළිතුරු විදිහට ඒකට දීලා තියෙන එක අපිට එනවා බව පෙන්වීම 3යි tan theta ඍණ tan ධනය theta බෙදීම 1 ඍණ 3යි tan වර්ග theta. මෙච්චර දිගට හදන්න ඕනේ නැහැ. හදලා තියෙන්නේ එලෙවල් වලදී මාර්කින් ස්කීම් එකේ තියෙන්නේ මීට වැඩි කෙටියෙන් අරගෙන තියෙන්නේ මෙතනට ගිහිල්ලා කෙලින්ම මේ තියෙන එක මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. හරියට ඔයගොල්ලෝ සම්පූර්ණ ගාන හදලා තියෙනවා නම් ලකුණු දීලා තියෙනවා ලකුණු 20ක්. ඒ කොටසට එතකොට මෙතන ලකුණු 40ක් කම්ප්ලීට්. ඊට පස්සේ කොටස තියෙන්නේ ඉහත සමීකරණය කියන tan 3යි theta සමානයි 3යි tan theta tan ධන theta බෙදීම 1 ඍණ 3යි tan වර්ග theta සමීකරණය භාවිත කරලා ඒකේ theta වෙනුවට theta සමානයි 5යි phi බෙදීම 12 ආදේශ කිරීමෙන් tan 5යි phi බෙදීම 12 කියන එක ඒගොල්ලෝ පෙන්නන දෙන සමීකරණයක් ඒකේ මූලයක් වන බව පෙන්නන්න කියලා.
ඒකට අපිට කරන්න තියෙන්නේ ආදේශවල ඒ හැඩයට මේ සමීකරණය හදලා පෙන්නනවා. tan pi 5 සුවෙන් මේක භාවිතා කරලා හදලා පෙන්නනවා. එතකොට tan pi 5 බෙදීම 4 සමාන වෙනවා 3යි tan pi 5 බෙදීම 12 ඍණ tan ඝනය pi 5 බෙදීම 12 බෙදීම 1 ඍණ 3යි tan වර්ගය pi 5 බෙදීම 12 අපිට ඒක සමාන ගාන ඔයගොල්ලෝ බැලුවොත් tan pi 5 බෙදීම 4 කියන එක වෙනම දිහාගෙන පෙන්නන්න tan pi ධන 5 බෙදීම 4 tan 5 ධන කියලා ගත්තම tan 5 නැතුව ඒක ලියන්න පුළුවන් tan 5 බෙදීම 4 කියලා තුන්වෙනි වෘත්තපාදයේ tan අගයෙන් ධන එහෙනම් ධනාගය කියන්නේ tan 5 බෙදීම 4 කියන්නේ 1 තුන්වෙනි වෘත්තපාදයේ tan අගයෙන් ධන හින්දා ධනට tan θ එන්නේ එතකොට tan අගය 1යි එතකොට මෙතන මේකෙන් අපිට ලියන්න පුළුවන් 1 සමානයි කෙනෙක් අපිට මේක 1යි එතකොට මේක මෙතනට ගෙනියන්න පුළුවන් ऋण 3යි tan වර්ගය pi 5 බෙදීම 12 සමානයි 3යි tan pi 5 බෙදීම 12 ඍණ tan ඝනය pi 5 බෙදීම 12 එතකොට අපිට මේක මෙහෙට ගන්න පුළුවන් මේ ඍණ 3යි tan 5 pi 5 බෙදීම 12 කියන එක මෙහෙට ගන්න පුළුවන් සමාන ලෝකයෙන් වම්පසට එතකොට tan ඝනය pi 5 බෙදීම 12 ඍණ 3යි tan වර්ග pi 5 බෙදීම 12 ඍණ 3යි tan pi 5 බෙදීම 12 ධන 1 සමාන බිඳ අපිට දීලා තිබ්බ සමීකරණය තමයි මේක ඒ සමීකරණේ මූලක වෙනවද කියලා අපිට දීලා තිබ්බ සමීකරණය තමයි x ඝනය ඍණ 3යි x වර්ගය ඍණ 3යි x ධන 1 සමාන බිඳු මේ සමීකරණයට මූල තුනක් තියෙනවා සමහර විට තාත්වික මූල වෙන්න පුළුවන් සමහර විට තාත්වික මූල වෙන්න පුළුවන් මේ tan පහයි කියන්නේ tan පහයි 5 බෙදීම 12 මේ හැදේට අපිට හදන්න පුළුවන් හින්දා මේ මූල තුනෙන් එකක් tan pi 5 බෙදීම 12 කියලා අපිට විනිශ්චය කරන්න පුළුවන් කියන්න පුළුවන්. එතකොට අපිට දාන්න පුළුවන් එම නිසා tan pi 5 බෙදීම 12 x ඝනය ඍණ 3යි x වර්ගය ඍණ 3යි x ධන 1 සමානයි බිඳුවෙහි 1 මූලයක් වේ කියලා ලියන්න පුළුවන්. මේ කොටසේදී පළවෙනියට θ සමානයි 5 බෙදීම 12 කියලා අරගෙන මේ පළවෙනි සමලතාවය හදාගන්න ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ tan pi 5 බෙදීම 4 කියන එක එකයි කියලා ඒගොල්ලෝ කෙලින්ම එතනදී යූස් කරලා තියෙනවා. යූස් කරලා ඉවරලා දාලා තියෙනවා tan pi 5 බෙදීම 4 බෙදීම pi 5 බෙදීම 4 සමානයි 1 බැවින් කියලා ඒ යූස් කරන තැනදී ඒකට කෙලින්ම දාලා තියෙනවා. ඒතකොට ඒකට ලකුණු 5ක් එතන දීලා තියෙනවා. ඊට පස්සේ අවසානයේ පිළිතුර සත්‍යපනය කරලා ලකුණු 5ක් දීලා තියෙනවා. එතකොට ඒ කොටසෙන් මුළු ලකුණු 5ක් හම්බ වෙනවා. එතකොට දැනට ලකුණු 55ක් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ x ඝනය ඍණ 3යි x වර්ග ඍණ 3යි x ධන 1 සමානයි x ධන 1 වාරයක්
x වර්ග ඍණ 4යි x ධන 1 ලෙස තවදුරටත් දී ඇතනම් tan පහයි 5 බෙදීම 12 සමානයි 2 ධන මූල 3 බව අපෝගණය කරන්න කියලා අපි කියන්නේ මේක ඇසුරින් අපි හදලා පෙන්නන්න ඕනේ. අපලයට අපිට මේක ඕනනම් සාධකවල මේ වගේ කරලා හදා ගන්න පුළුවන්. නමුත් මෙතනදී හදන්න පෙරලා මම වෙන්නේ මොකද ඒක දීලා තියෙනවා දත්තයක් විදිහට. එතකොට අපි ගණන් හදන්නේ අපේ සමීකරණයක් තිබ්බා x වර්ගය ඍණ 3x x ගණනය ඍණ 3 x වර්ගය ඍණ 3 x ධන 1 සමානයි බිඳුව කියලා සමීකරණයක්. tan පහයි 5 බෙදීම 12 කියන්නේ ඒකේ එක් මූලයක්. එතකොට සමහර විට අපිට මේක ලියන්න පුළුවන්. එතකොට x ධන 1 භාගයක් x වර්ග ඍණ 4යි x ධන 1 සමානයි බිඳුව කියලා. එතකොට මේ තුනෙන් එකක් නේ tan පහයි 5 බෙදීම 12 කියන්නේ. පළවෙනිටම අපිට මෙතනින් එන්නේ tan පහයි x සමානයි ඍණ 1 කියන මූලය. එතකොට tan පහයි 5 බෙදීම 12 කියන්නේ ඒක තව ටිකක් හොඳට ලියන්න පුළුවන්. පහයි 5 බෙදීම 12 කියන්නේ බිඳුවට වඩා ලොකු 5 බෙදීම 2 රේඩියන් වලට වඩා කුඩා කෝණයක්. ඒ කියන්නේ පළවෙනි වෘත්තපාදයේ. එතකොට ඒකේ tan එකේ විශාලයි බිඳුවයි එවිට tan පහයි 5 බෙදීම 12 කියන එක අසමානයි ඍණ 1යි. එම නිසා අපිට කියන්න පුළුවන් x වර්ගය ඍණ 4යි x tan පහයි 5 බෙදීම 12 x වර්ගය ඍණ 4යි x ධන 1ෙහි ධන 1 සමානයි බිඳුවෙහි මූලයක් වේ කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක සුළු කරලා මේකට කෙලිම බෙදලා කරමු. ඒක x සමානයි ඍණ b. එතකොට එන්නේ උනට ඕන නම් වර්ගමූලය කරලා හදන්න පුළුවන්. නමුත් කිලිම සූත්‍රය දාමු ඍණ b ධන ඍණ b ධන හෝරණ වර්ගමූල b වර්ගයෙන් 4 ac බෙදීම 2යි. එතකොට ඍණ b කියන්නේ 4යි. ධන හෝරණ වර්ගමූල b වර්ගය 16යි ඍණ 4යි ac කියන්නේ ඍණ 4යි බෙදීම 2යි කියන්නේ 2යි. අපිට මෙතනින් 12ක් එනවා. එතකොට වර්ගමූලයෙන් ගත්තාම යාමනේ ධන 2 ධන හෝරණ වර්ගමූලය 3 දෙකට යනවා. එතකොට අපිට එන්නේ x සමානයි 2 ධන මූල 3 ඕ x සමානයි 2 ධන මූල 3. එතකොට tan පහයි 5 බෙදීම 12 කියන්නේ ඔය පිළිතුර දෙක එකක්. හැබැයි අපි හොඳට දැක්කොත් පහයි 5 බෙදීම 12 කියන්නේ 5 බෙදීම 4ට වඩා විශාල කෝණයක්. අපි දන්නවා tan කියන්නේ පළවෙනි වෘත්තපාදයේදී වැඩි වෙනකොට වැඩි වෙන ශ්‍රිතයක්. tan θ tan ශ්‍රිතය පළවෙනි වෘත්තපාදය ඇතුළේදී. එම නිසා අපිට කියන්න පුළුවන් tan පහයි 5 බෙදීම 12 විශාලයි 1යි කියලා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් 2 ඍණ මූල 3 කියන එක ඒක කියන්නේ අපිට පේන්න ඕනේ මූල 3 කියන්නේ 1.7යි ගානක් වගේ එකක්. ඒකට 2 ඍණ මූල 3 කියන එකෙන් එන්නේ 0.2 ගාන 0.2යි ගාන 0.2යි 0.3යි අතරගේ. එතකොට ඒක කොහොමද එකට වඩා අඩුයි. ඒ නිසා tan පහයි 5 බෙදීම 12 කියන්නේ 2 ඍණ මූල 3 වෙන්න බෑ. අපිට මෙතන මෙහෙම දාන්න පුළුවන්. එම නිසා tan පහයි 5 බෙදීම 12 සමාන වෙන්නේ 2 ධන මූල 3ට. අපිට මෙතන නැතුව වෙන විදිහක් නෑ පෙන්නන්න. අපිට යන්න දෙන විදිහ තමයි tan පහයි 5 බෙදීම 12 කියන එක මේ මූල 3න් එකක්. එතකොට ඉතුරු මූල දෙක වෙන්න බෑ. ඒ හින්දා අනිවාර්යයෙන් මේක වෙනවා. ඒක තමයි අපේ තර්කය. අපි එක වෙන්න තියෙනවා. මේකෙදී පළවෙනියට අපි මේ සම්බන්ධයෙන් ලියලා tan පහයි 5 බෙදීම 12 අසමාන වෙන එක කියලා ලියලා තියෙනවා නම් 5ක් වෙනවා. ඊට පස්සේ එම නිසා tan පහයි 5 බෙදීම 12 x වර්ගයෙන් 4x ධන 1 සමාන බිඳුවේ මූලයක් වෙන්න ඕනේ කියලා අපි කියන එක ප්‍රකාශ කරලා ඒකට 5
5ක් දෙනවා. ඊට පස්සේ මෙතනින් අපි x ඒක විසඳලා ඒ සමීකරණ විසඳලා x සමානයි 2 ධන මූල 3 හෝ 2 ඍණ මූල 3 වෙන්න ඕනේ කියලා ලියන එකට තව ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ අපි x tan pi 5 බෙදීම 12 කියන එක 2 ඍණ මූල 3 වෙන්න බෑ කියලා පෙන්නන කොටසට ලකුණු 5ක් දෙනවා. ඊට පස්සේ අවසාන පිළිතුරට තව ලකුණු 5ක් දෙනවා. ඒකත් එක්ක ලකුණු 25ක් ඒ කොටසට හම්බ වෙනවා. එතකොට මුළු ලකුණු වලින් ලකුණු 80ක් ඉවරයි. දෙවෙනි කොටස B කොටස. B කොටසේ තියෙන බිඳුවට වඩා විශාලයි T A කුඩායි phi සඳහා tan වර්ග t a බෙදීම 2 සමානයි 1 cos a බෙදීම 1 ධන cos a බව පෙන්වන්න. අපිට පුළුවන් මේ tan වර්ග a බෙදීම 2 කියන එක sin වර්ග a බෙදීම 2 cos බෙදීම cos වර්ග a බෙදීම 2 ලෙසම ලියාගෙන ඊට පස්සේ 2යි θ කියන්නේ cos 2යි θ සූත්‍ර වලින් ඒක cos වර්ගය cos වලට ආරෝපණ අපිට බව පෙන්වන්න කරන්න පුළුවන්. එතකොට අපිට tan වර්ග a බෙදීම 2 සමානයි sin වර්ග a බෙදීම 2 බෙදීම cos වර්ග a බෙදීම 2 කියලා ලියාගන්න පුළුවන්. ඒකෙන් ඕගොල්ලන්ව අපිට ලියාගන්න පුළුවන් sin වර්ග a බෙදීම 2 කියන එක 2යි θ සූත්‍ර වලින් 1 ඍණ cos 2යි a බෙදීම 2 කියන්නේ a ඍණ cos a බෙදීම 2 බෙදීම 1 ධන cos a බෙදීම 2 cos a බෙදීම 2 දෙකට 2 ඇතුළේ තමයි. එතකොට අපිට අවසාන ඕන පිළිතුර එනවා 1 ඍණ cos a බෙදීම 1 ධන cos a. එතකොට LL මාකින් ස්කීම් එකේ තියෙන්නේ ඇත්තටම මේ සමාන බව පෙන්වීමට ඒගොල්ලෝ මෙතනින් කරන cos a බෙදීම 1 ධන cos a වලින් පටන් ගන්න ඒක tan වර්ගයේ බෙදීම 2කට ගෙනියලා තමයි සමාන බව පෙන්වලා තියෙන්නේ. සමාන බව පෙන්වන්න තියෙන්නේ. නමුත් බව පෙන්වීම ඔයගොල්ලෝ ඕන පැත්තකට යන්න පුළුවන්. එතකොට ඒකින්ද ඔයගොල්ලෝ හරියට ගන්න හදලා තියෙනවා. ඔයගොල්ලෝ කොහොම 15ක් ඒ කොටස දෙනවා. එතකොට මුළු 140කින් 95ක් කම්ප්ලීට් කරලා ඊට පස්සේ කොටස දෙන්නේ අපිට සුපුරුදු අංකණයෙන් ඊට පස්සේ කොටස දෙන්නේ සුපුරුදු අංකණයෙන් ABC ත්‍රිකෝණය සඳහා cosine ඊට භාවිත කරලා අපිට මේ cos a වෙනුවට සම්බන්ධයක් ගෙනල්ලා tan වර්ගයේ a බෙදීම 2 සමානයි කරන cos 1 ධන cos 1 ඍණ cos a බෙදීම 1 ධන cos a කින් සමීකරණයට cos a වෙනුවට ආදේශයක් ගෙනල්ලා ඒගොල්ලෝ කියන බව පෙන්වීමක් කරන්න. සමානයි කරන cos a වෙනුවට අපිට ගන්න තියෙන්නේ කෙලින්ම අපි ආදේශ කරමු. එතකොට එන්නේ b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2bc එක ධන වර්ගය c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2bc එක සමාන නම් පොදු වර්ගයකට ගත්තාම මේ දෙකම අපිට එහෙම අරගෙන කෙලින්ම මේ 2bc කැපිලා යනවා. ඊට පස්සේ අපිට මේ කොටස දාන්න පුළුවන් tan වර්ගයේ බෙදීම දෙකක් එක්ක මොන වෙන විදියට අපි දාමු b වර්ගය c වර්ගය ඍණ a වර්ගය 2bc tan වර්ග a බෙදීම 2 මේක මේ පැත්තෙන් සමාන වෙනවා b වර්ගය සමාන වෙනවා a වර්ගය ඍණ b වර්ගය ඍණ c වර්ගය
ධන 2BCට. කොටස් දෙක හරි. ඊට පස්සේ ඒක සාධක කඩලා අපිට පෙන්වලා තියෙන බව පෙන්වන්න ඕන විදිය අපිට පුළුවන් කියලා මේ විදියටම දාලා දාන්න. මේ විදියටම අපිට සම්බන්ධතාවය පෙන්වන්න පුළුවන්. එතකොට තියෙන්නේ එතන අපිට කෙලින්ම ඒගොල්ලෝ දින දින ආංශික දෙන භාවිත කරන්න පුළුවන්. අපිට මනසින් සුළු කරලා බලන්න පුළුවන් අපි සාධක කඩලා තියෙන විදිහ හරිද කියලා. එතකොට අපි එන පිළිතුරත් එක අපි හදාගෙන තියෙන විදිහ හරිද කියලා. එතන තියෙන්නේ E ධන P ධන C වර්ග P ධන C ඍණ A වර්ග tan වර්ගය A බෙදීම 2 සමාන වෙනවා A ධන C ධන ඍණ B වර්ග A ධන B ඍණ C වලට. මේ තමයි පෙන්නන්නේ සම්බන්ධය. වෙනත් සුබල බලන්න A වර්ග P ඍණ A වර්ගය ධන B වර්ගය ධන BC ඍණ AB AB දෙක කපලා ඊට පස්සේ BC ධන C වර්ගය ඍණ AC මෙතන AC කපලා හරි E වර්ගය C වර්ගය A වර්ගය දෙකයි AB දෙකේම එන්නේ BC දෙකේම එන්නේ 10ගෙන දෙකයි BC මෙතන BC දෙකයි BC හැදෙනවා A වර්ගය ධන AB ඍණ AC ධන AC ඍණ AC කපලා යනවා ඊට පස්සේ ධන BC එනවා ඍණ C වර්ගය එනවා ඍණ B වර්ගය ඍණ AB එනවා AB කපලා යනවා ඊට පස්සේ මෙතන ධන BC එනවා මේ BC ධන මේ BC ධන එක එකතු වෙනවා දෙකයි BC හැදෙනවා. එතකොට බව පෙන්වලා ඉවරයි. ඔයගොල්ලෝ මෙතන හරියට tan වර්ගයේ බෙදීම දෙකට cos A වලින් සූත්‍රය ආදේශ කරලා cos A සමානයි B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම දෙකයි BC ආදේශ කරලා හරියට පිළිතුරට ලියලා තියනවා නම් ඔයගොල්ලන්ට ඒකේ ලකුණු 30ක් හම්බ වෙනවා. එතකොට මෙතන මුල් ලකුණු 150 125ක් ඉවරයි කම්ප්ලීට් කරලා තියෙනවා. හරි අවසාන කොටස C කොටස. ඒකේ තියෙන sin inverse තුන බෙදීම පාදන sin inverse පහ බෙදීම දාතන සමානයි sin inverse 56 බෙදීම 65 බව පෙන්වන්නේ කියලා. එතකොට අපිට මේ දෙපැත්තම sin නැගෙන හිතුවොත් මේ පැත්තේ 56 බෙදීම 65යි. මේ පැත්තේ sin ගියත් මේක alpha ධන beta වගේ ආකාරයක්. එතකොට sin alpha cos beta ධන cos alpha sin beta ආකාරයට යන්න පුළුවන්. මේ කෝණ දෙකම බිඳුවත් 5 බෙදීම දෙකත් අතර පළවෙනි උත්පාදේ තියෙන්නේ. එතකොට sin cos කියන දෙකම ධන කියන්නේ ඒ වගේ ආදේශ කරලා ගත්තම 56 බෙදීම 65ක් එන්න ඕනේ. ඊට පස්සේ වෙන්න ගන්න ඕනේ sin inverse තුන බෙදීම 5 කෝණය සහ මේ කෝණය එකතුව 5 බෙදීම දෙකට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට අපිට එන පිළිතුරට sin inverse විදිහට මේ විදිහට ලියා ගන්න පුළුවන්. නැත්තම් බෑ. එහෙනම් අපි මේකේ ඒ පොත්නියු කරා. පළවෙනියට අපි alpha සමානයි sin inverse 3/5 and beta සමානයි sin inverse 5/13 ලෙස ගනිමු. ඊට පස්සේ අපිට දැනෙන්නේ sin alpha ධන beta කියලා අපිට මෙතන මේ කෝණ දෙකම ඇසුරෙන් අපිට එන්න sin alpha සමානයි 3/5යි cos alpha සමානයි ත්‍රිකෝණයේ මුල විතර බැලු 4/5යි එන්නේ. ඊට පස්සේ sin beta එන්නේ 5/13යි ත්‍රිකෝණයකින් ආයි පයිතගොරස් ප්‍රමේය දාගත්තාම එන්නේ 3/13යි cos beta. ඒකෙන් අපිට මෙතන පිටුර ලියන්න පුළුවන් sin alpha ධන sin alpha cos beta ධන cos alpha sin beta
ආදේශ කළොත් 3ට 5යි 12ට 13යි දන්න 4ට 5යි 5ට 13යි මෙතන සුළු දාන්න එපා කෙලිම 65ට පොදු හරි විදිහට ගන්නවා එතකොට එනවා 65 36යි 20යි 56ක් කියලා 65යි 56යි ඊට පස්සේ බලමු නේ මෙන්න මේ කෝණය ඇල්ෆා කියන්නේ මේක ඇල්ෆා මේක බීටා මේ බලමු නේ ඇල්ෆා වලගේ ඇල්ෆා වල සයින් එක ඉන්නේ sin alpha සමානයි 3ට 5යි ඒක ගත්තොත් මූල 3 බෙදීම 2 3ට 5 කියන්නේ 0.6යි මූල 3ක් කියලා කියන්නේ 1.7යි ගන්න ඒක බෙදුවා දෙකකින් 0.8යි 5යි වගේ අපි එතන ඒක කරන්න හේතුව අපිට පුළුවන් නම් අපි දන්න ඕන ඇසුරෙන් මේක ඒකට පොඩි හරි පොඩි කියලා වෙන ගන්න ඇත්තට එතකොට අපිට මේ කොමෙන්ට් එකෙන් පෙන්නගෙන මේ කොමෙන්ට් එකෙන් පෙන්නගත්තු බීටා ඒ දෙක එකතු අපිට පෙන්න ගන්න පුළුවන් නම් 5 බෙදීම දෙකට වඩා කුඩායි කියලා. එතකොට අපිට අවශ්‍ය දේ පෙන්න ගන්න පුළුවන්. එහෙමත් අපිට මේක ලියන්න පුළුවන්. එලිම ඇල්ෆා ගන්න බීටා කියන එක sin ඉන්වර්ස් 50 බෙදීම 65 කියලා. එතකොට අපිට අවශ්‍ය පිළිතුර හම්බුනේ. එහෙනම් මේක අපි බෙදන්නේ ඉගෙන ගන්න ඕන. දවන එකට මූල 3 බෙදීම 2 කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට එන්නේ sin 60. කියන්නේ sin 5 බෙදීම 3. sin පළවෙනිවට පස්සේ වැඩි වෙන කොහොමද? වැඩි වෙන ශීතය. එතකොට 0.6යි සමාන 0.8යි 5ක් වගේ මූල දෙක බෙදීම කියලා අපි හිතමු. ඊට 1.7යි කියලා හිතුවොත් 1.7යි 3යි දෙකයි ගණනක් ඉන්නවා නේද? එතකොට අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් මේක අපිට sin 5 බෙදීම 3යි. එහෙනම් අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් alpha කුඩායි 5 බෙදීම 3යි කියලා. බීටා වලට එදෙසම කරන්න පුළුවන් අපිට sin බීටා කියන එක අපිට ගන්න පුළුවන් 5ට 13යි. ඒක සමාන වෙන්නේ 5ට 13 කියන එක දෙකෙන් එකට වඩා කුඩායි. දෙකෙන් කියන්නේ sin 30 sin 5 බෙදීම 6 එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් බීටා කුඩායි 5 බෙදීම 6. එතකොට අපිට කියන්න පුළුවන් ඇල්ෆා ධනමීට කුඩායි මේ දෙක එකතු 5 බෙදීම 2කට වඩා කියලා 5 බෙදීම 6යි 5 බෙදීම 2 එකතුට වඩා කුඩා කියන දෙක එකතු. එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් එම නිසා ඇල්ෆා ධනමීට සමානයි sin inverse 56 බෙදීම 65 අපිට මෙතන ලියන්න පුළුවන් ඊට පස්සේ අපි අවසන් පිළිතුර විදිහට sin inverse 3ට 5 ධන sin inverse 5ට 13 සමානයි sin inverse 56 යට 65 ඊට අවසන් පිළිතුර දෙන්න පුළුවන්. එතන මේකේ පළවෙනියට මෙතන මේ සම්බන්ධය ලියා ගන්නට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ ආදේශ කර ගන්නවට තවත් ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ අවසන් 56 දෙකින් 65 පිළිතුර ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ අවසානයේ මේ බව පෙන්වීම මේ ටික සඳහන් කරලා අවසාන බව පෙන්වීම කරනකොට ලකුණු 10ක් දීලා තියෙනවා. ටෝටල් එක ලකුණු 25යි. එතකොට ලකුණු 150 මේ ප්‍රශ්නේ කම්ප්ලීට් ගන්න පුළුවන්.